කණ්ඩායම් හතරක් එකම කුසලානයක් වෙනුවෙන් උරගව ගැටන සෙමිෆයිනල් වටේ පළමු තරගයේ පසුගිය දින ඉන්දියාවේදී පැවැත්වුණා. ලෝක කුසලාන තරගාවලියේ සෙමිෆයිනල් වටේ පළමු තරගයේම ආందోලනාත්මක ලෙස අවසන් විය. ඒට හේතුව දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිටුකරු ඒඩන් මාක්‍රම්ගේ සැකසහිත දැවී යාමයි. තරගයේ පළමුවෙන් කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායකයාගේ ආරාධනෙන් ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම නවසීලන්ත පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු 169ක ලකුණු පූර්වක් නිර්මාණය කිරීමට සමත් වුණා. ආරම්භක ප්‍රතිකරණයේ සිටම දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩු සියල්ලම එක ළඟ එක බිඳ වැටුණා. නවසීලන්ත පන්දු යවන්නන් ඉදිරියේ කඩලු එක පිට එක ගියත් සුපිරි ප්‍රතිකරණ රටාවක නියත වූ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජන්සන් අඩු පන්දු සංඛ්‍යාවකින් සුපිරි අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක්වත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය වුණේ නැහැ. පළමු වටේ සහ සුපිරි අටවටේදීත් අපරාජිතයන් ලෙස සිටි ඔවුන් සෙමිෆයිනල් සඳහාද අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණියා. ලෝක කුසලානයේ තුල ඔවුන් මෙතරම් දස්කම් පෑමට හේතු ප්‍රධානම කාරණේ නායක ඒඩන් මාක්‍රම් කිව්වොත් මම නිවැරදි. මෙම තරගාවලියේ මුල් තරගවල සිට මාක්‍රම් හොඳින් ලකුණු අතරට පැමිණි ක්‍රීඩකයෙක්. හැමදාම ඔහු නායකත්ව වගකීම හරියට ඉටු කරමින් පළමුවෙන්ම ලකුණු රැස් කිරීමට පිටියට පැමිණ තම කණ්ඩායමේ ලකුණු පූර්වයේ මුල් අත්තිවාරම සකසනවා. නමුත් ඊයේ දිනේදී ඔහුට ඒ සිදු කිරීමට නොහැකි වුණා. ඒට හේතුව විනිසුරු ලබා දුන් හොර විකට්ටුවයි. මේ හොර විකට්ටුව නිසා ලෝ වටාම ක්‍රිකට් රසිකයන් කම්පාවටපත් වී සිටින්නේ. මොකද හැමෝගෙම හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණ දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ පාර ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විදීවි කියලා. 2024 වසරේත් ඔවුන් මෙවැනිම ඉරණමකට මුහුණ පෑවා. අන්බීටන් ටීම් එකක් විදිහට සෙමිෆයිනල් දක්වා පැමිණ ඉවත් වන්න ඔවුන්ට සිදු වුණා. මාක්‍රම්ගේ මේ විකට්ටුව ගැන දකුණු අප්‍රිකානු කණ්ඩායමද සිටින්නේ හොඳ පැහැදීමකින් නොවේ. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බ්‍රේවිස් නැතහොත් බේබි AP තරගයේ අවසන් වූ පසු සමාජ මාධ්‍ය තුල සටහනක් තබා තිබුණා. අපි බලාපොරොත්තු වුණු අවසානයක් නොවේ අපට ලැබුණේ. අපේ කණ්ඩායමේ දැන්ට සිටින විශිෂ්ට මහා ප්‍රවේගකාරීන් පිටිකරුවා තමයි ඒඩන් මාක්‍රම්. නමුත් ඊයේ තරගයේ ඔහුගේ දැවී යාම ගැන අපට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. ඔහු ඕනෑම අවස්ථාවක පැමිණ හොඳ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි අයෙක්. ඉතින් මේ වගේ අවාසිදායක තීරණයකින් අපිව වටන්න හිතාගෙන ඉන්නවා නම් ඒක නිෂ්ඵල ක්‍රියාවක්. අපිට මේ තරම් දුරක් පැමිණෙනකන් සපෝට් කරපු සියලුම ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා යනුවෙන් ඔහු එම සටහනේ තබා තිබුණා. ඔහුට විතරක් නොව ක්‍රිකට් රසිකයන් වන අපටත් මාක්‍රම්ගේ දැවී යාම පිළිබඳව තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන් අවාසනාවන්ත තීරණයට හිටපු දකුණු අප්‍රිකානු සුපිරි පිටිකරු ABD විලියම්ස් ප්‍රකාශයක් කර තිබුණා. අපේ රටේ කණ්ඩායම මේ තරම් දුරක් ආපු එක ගැන මට තිබෙන්නේ මහත් සතුටක්. නමුත් නායක මාක්‍රම්ගේ සැකසහිත දැවී යාමට නම් මම එකඟ වන්නේ නැහැ. ඔහු තමයි වැටී තිබුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම යලි ගොඩගත් නායකයා. ඔහු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ගමනක් පැමිණි ක්‍රීඩකයෙක්. ඊයේ දිනේදී ඔහුට උනේ ලොකු අසාධාරණයක්. මේට නවසීලන්ත කණ්ඩායම නොවේ වග කියන්න ඕනේ. ඉන්දියාව වගේම ශ්‍රී ලංකාව. මොකද ඊයේ තරගයේ දෙවන විනිසුරු ලෙස සහභාගී වීමට සිටියේ ශ්‍රී ලංකාවේ විනිසුරුවරයෙක්. නමුත් ඊයේ තරගයේදී එතන සිටියේ ඉන්දීය විනිසුරුවරයෙක්. මේක සම්පූර්ණයෙන්ම ඉන්දියාව ගහපු සැලසුමක්. ඔවුන් හොඳටම දන්නවා ෆයිනල් තරගයේ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබුවොත් ඔවුන්ට තරගයේ ජය ගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ කියා. ඒ නිසා තමයි ඊයේ තරගයට සූදානම්ව සිටි ලාංකීය විනිසුරු පල්ලිය ගුරුගේව ඉවත් කර ඉන්දීය විනිසුරුවරයෙක් යොදාගත්තේ. තරගයේ අවසන් වූ පසු නවසීලන්ත ක්‍රීඩක ඩෙරිල් මිචෙල්ට මම ඇමතුමක් ගත්තා. එවිට ඔහු කීවේ මෙම ජයග්‍රහණය ගැන ඔහුට ලොකු පැහැදීමක් නැහැ කියා. මේකට ඩෙරිල්වත් නවසීලන්ත කණ්ඩායමවත් නොවේ වග කියන්න ඕන ඉන්දියාව යනුවෙන් ABD විලියම්ස් පවසා සිටියා. මේ සිදුවන සිදුවීම් වලින්ම තේරෙනවා තරග සංවිධානය කරනවා වගේම තරග ජයග්‍රහණය කරන්නත් ඉන්දියාව නොකරන වැඩක් නෑ කියා.